අයිබෝන් යාළුවනේ ඔයගොල්ලෝ මේක උදේ දෙව්සස් එක්ස්පෙරිමන්ට් ක්‍රිකට් කම් කියන YouTube channel එකත් එක්ක. ඉතින් මම අද ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ ගොඩක් කට්ටිය කියන ෆයිට් එකත් එක්ක මාළු හදන්න බෑ කියලා. ඉතින් මම අද ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මම ෆයිට් එකත් එක්ක මාළු හදපු විදිහ. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මෙන්න මෙතන ඉන්නවා අපේ ෆයිටර්. ඉතින් යාළුවනේ මෙන්න මෙතන ඉන්නවා ඔන්න ඔයාලට පේනවාද? අන්න එතන ඉන්නවා මේ කවුද අපේ ග්ලෝ ටෙට්‍රා. ඉතින් ඒ දෙන්න මං එකට තමයි හදන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඔයාලට වෙන ග්ලෝ ටෙට්‍රාට කිසිම දෙයක් වෙලා නැහැ. ඉතින් ඔයාලට වෙන ග්ලෝ ටෙට්‍රා හරි නිරෝගීමත් ඉන්නවා. ඉතින් මෙන්න මෙතන අපේ ෆයිට් එකක් ඉන්නවා. යාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේක මෙහෙම තියන් ඉන්නේ මට ටැංකියක් අලුතෙන් හම්බ වෙනවා. ඉතින් අන්න ඒක විතරයි. ඉතින් යාළුවනේ අපි යාළුවන්ට කැම දාලා බලමු. යාළුවනේ ඔන්න බලන්න මං ඔයාලට කැම දානවා. ඉතින් ඔයාලට පේනවා ෆයිටර් එතන කැරගෙනවා. ඉතින් මේ ෆයිටර් එක මේක. ඉතින් එහෙම කැරකිලා තමයි කට්ටිය ගියා. මෙයා හිමීට ඇවිල්ලා කැම කනවා. ඉතින් ග්ලෝ ටෙට්‍රා ඉතින් හැම වෙලේම මේ ෆයිට් එකත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් ඒගොල්ලෝ එදා ෆයිටර් එළියට පැනලා තිබ්බා. ඉතින් එයාලා හරිම ඒ කියන්නේ එයාලා එහෙම කරන්නේ නැහැ. මොකද එයාලා හරිම එකමුතුයි. ඉතින් එයාලත් එක්ක අනිත් මාළු දාන්න බෑ. එයාලා දාන එක කොටසක් තියෙනවා නියෝන් ටෙට්‍රා සහ ග්ලෝ ටෙට්‍රා. ඉතින් අන්න ඒගොල්ලෝගෙන් ග්ලෝ ටෙට්‍රා තමයි දාලා තිබ්බේ. නියෝන් ටෙට්‍රාලා දෙන්න නම් මගේ අද මේ විදියට පැනලා මැරලා හිටියා. ඉතින් මේ දින තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මම තවත් වීඩියෝ එකක් ගෙන්න. එහෙනම් ආදරෙන් සමුගන්න.